රංජන් රාමනායක මම විශේෂයෙන් කියන්නේ උඹට කියන්නේ පුළුවන් නම් රංජන් රටේ වල ගෑනුම නවත්තපන්. මේ රටවල අරාබි රටවල තියෙන නීති වෙනස් කරන්න යන්න එපා. අපි අපේ රට ලංකාවේ තියෙන නීති වෙනස් කරන්නේ නැහනේ පිටරට මේ මිනිස්සෙක් කිව්වයි කියලා. ඒ වගේ තමයි මේ රටවල අරාබි රටවල තියෙන නීති වෙනස් කරන්න දඟලන්න එපා. වැරදි විදිහට පාලනය කරත් හරි විදිහට පාලනය කරත් ඒක අපේ ප්‍රශ්නයක් නැහැ. හරිද? අපේ රටෙන් එන මෙහාට එන ගෑනුම නවත්තපල්ලා. ලංකාවේ කිසිම පාලකයෙකුට කොන්දපණ නැහැ. එහෙම දෙයක් කරන්න. බොරුවට කියවනවා නීති වැරදි අරක වැරදි. නීතිය ඒක ප්‍රශ්නයක් නැහැ. එන ගෑනුම නවත්තපල්ලා. මොකද ඇමරිකාව කියන්නේ වෙන මේ යුරෝප රටවල් කියන්නේ ඒ රටවල මිනිස්සු මෙහෙම අරන්නේ නැහැ. ඒ රටවල මිනිස්සු මරන්නේ නැහැ. මොකද ඒ රටවල කොන්දපණ දෙන නායකයෝ ඉන්නේ. එහෙම මැරුවොත් මුළු ලෝකෙටම ගහලා දායි ඉවරයි. ඒ වගේ ලංකාවෙන් යන ගෑනුම නවත්තහලා. ලංකාවෙන් දෙන්න එපා වැඩකාරකමට ගෑනු. මොකටද දෙන්නේ? දෙන නිසා තමයි මේ වගේ ප්‍රශ්න වෙන්නේ. බට එක දෙයක් කරන්න පුළුවන්ද රංජන්? බොරුවට කියෙව්වට එක දෙයක් කරන්න පුළුවන්ද මේ පිටරටක වෙන දේවල් නවත්තන්න? කිසිම දෙයක් කරන්න බෑ රංජන්. කිසිම දෙයක් කරන්න බෑ. කරන්න පුළුවන් දේ තමයි අපි වෙනස් වෙන්න ඕන රංජන්. අපි වෙනස් වෙන්න නම් අපේ රටේ තියෙන නීතිය වෙනස් කරලා ඒජන්සි කාර්යයන්ට අම්මට හුකා ගන්න කියලා කිසිම එකෙක් එවන්න එපා. ඒකේ ඒජන්සි කාර්යයක් හරි ගෑණියෙක් ඒවල අහුනොත් එම ඌව තියලා පුකේ අරපල්ලා. තේරුණාද රංජන්? ඌව මහාමාර තියලා පුකේ අරපල්ලා උගේ පయ్య කපලා දාපල්ලා. යම් කිසි හේකින් ඒ ඒජන්සින් එන ගෑණියෙක්ට මෙහි අතවරයක් කියලා වැරද්දක් වුණොත් එම එවපු ඒජන්සි කාර්යයට ගහපල්ලා ඉස්සල්ලාම. උන් මේ හොයලා බලලා නෙමෙයි ඌගේ අම්මට පුකන් දෙවන්නේ. එවන පොන්න ඒජන්සි කාර්යයන්ගේ හරිද මුළු පවුල් වලටම පුකන් උනල්ලලා. පොන්න ඒජන්සි කාර්යයන්ට වෙන ප්‍රශ්නයක් නෑ මෙතන. තියෙන ඒජන්සි වල ප්‍රශ්නේ. උන් එවන්නේ ඇයි? උඹලා අවසර දෙන්නේ ඇයි එවන්න? එහෙනම් අන්න එක නවත්තපල්ලා ඉස්සල්ලා. නිකන් බොරුවට දොඩවන්න එපා රංජන්. මම උඹට කියන්නේ රංජන්. අපි උඹට ආදරේ. අපි උඹට ආදරේ කලාකරුවෙක් නිසා. දේශපාලඥයෙක් නිසා අපි උඹට ආදරේ නෑ. පුළුවන් නම් රටේ වන ගෑනුම නවත්තපල්ලා. එච්චරයි මට කියන්න තියෙන රංජන්.